සුබ උදෑසනක් සියලු දෙනාටම ජේසු පිහිටයි. දෙවියන් වහන්සේගේ කරුණාවත් අනුග්‍රහයත් මඟ පෙන්වීමත් නිදහස් වෙන සුබ දවසක්. මගේ සෙනෙහවන්තයනි, අපි අද බලමු දෙවියන් වහන්සේගේ වචනය. මාතෘකාව නම් කඳු පහ කරන්න. අපි බලමු මතෙව් 17 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ 21 වෙනි පදයට. උන්වහන්සේ කියනසේක් නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි, අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇතනම් මේ කන්දට කතා කොට මෙතනින් ආක්ව එතනට යවයි කීවත් ඒක යන්නේය. කිසිවක් නුඹලාට බැරි නොවන්නේ යයි කීසේක. ආමෙන්. ස්නේහවන්තයනි, වචනේ ප්‍රකාශයට උන්වහන්සේ කියනවා ඉදිරියේ තියෙන කන්දට ඇදහිල්ලෙන් කතා කරන්න කියලා. මොකද්ද මේ කන්ද කියන්නේ? කන්ද මගේ සෙනෙහවන්තනි, කන්ද කියන්නේ දෙවියන් වහන්සේ මැව්වා වූ ස්වභාවික කඳු නෙමෙයි අපිට මේ පහ කරන්න කියන්නේ. අපි බොහෝ වෙලාවට හිතනවා ඇති උන්වහන්සේ මැව්වා වූ කඳු පහ කරන්න කියලා නැහැ මගේ සෙනෙහවන්තනි. ඔබත් මාත් ඉදිරියේ තියෙන කන්ද මොකද්ද? ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ආර්ථික කන්දක් වෙන්න පුළුවන්, දරුවන්ගේ කන්දක්, ප්‍රශ්න කන්දක් වගේ ඔබට ඇති, ස්වාම පුරුෂයාගේ භාර්යාවගේ. එතකොට ඔබ යම් ශාපයකට මොකක් හරි ගැටුමකට ඔබ ගොදුරු වෙලා ඇති. ඒක ඔබ ඉදිරියේ විශාල කන්දක් වගේ ඇති. සමහර වෙලාවට අපි ආසන මනුෂ්‍යයන්ගෙන් මේ කර්මෙන් ගැලවෙන්න විදිහක් නැද්ද? ඒ කර්මය ඔබගේ ඉදිරියේ කන්දක් වගේ ඇති. එනනම් උන්වහන්සේ කියනවා ඇදහිල්ලෙන් ඒකට ප්‍රකාශ කරන්න එතනින් ඉවත් වෙනවා කියලා. ඔබගේ ප්‍රශ්නේ කොමක් වුණත් ස්වාමින් වහන්සේගේ නාමයෙන් ඔබ ඇදහිල්ලෙන් ඒකට ප්‍රකාශ කරනවා නම් ඔබගේ ස්ථානෙන් ඒක අහකට යන්න යනවා මගේ සෙනෙහවන්තනි. ඔබගේ ඉදිරියෙන් ඒක ඉවත් වෙලා යන්න යනවා. ඔබගේ කරදරේ බාධාව ඔබගෙන් පහ වෙලා ඔබ ජය ලබන්න යනවා. ඔබගේ ඇදහිල්ල තුල දෙවියන් වහන්සේගේ වචනය තුලින් ප්‍රකාශ කරන කල ඔබ ඉදිරියේ තියෙන කුමන කන්දක් හෝ ඒ කුමන බාධාවක් හෝ ඉවත් වෙලා යන්න යනවා. සෙනෙහවන්තනි, උන්වහන්සේ අපිට මේ ස්ථානේ කියන අබ ඇටයක පමණ ඇදහිල්ලක්. උන්වහන්සේ කියන්නේ මහා මෙරක් වගේ මහා විශාල ඇදහිල්ලක් අපි ළඟ තියෙන්න ඕනේ කියලා. අබ ඇටයක ඇදහිල්ලක් තිබෙනවා නම් ඔබගේ ඉදිරියේ තියෙන ඒ කාරණාව කන්දක් වගේ හුස්ව පෙන්න ඒ කාරණාවට අණ කරන්න ඇදහිල්ලෙන්. එහෙනම් ජේසුස් වහන්සේගේ නාමයෙන් ඇදහිල්ලේ පලිය රැගෙන ජය ලබන්න සියලු දෙනාටම ජේසු පීඩයි.